ගයිස් අද අපි ආවේ කබරගල කන්ද නගින්න. හැබැයි අපි කබරගල නගින්න ආවට මේ අපි හිතාගෙන ආව ප්ලෑන් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. නාවලපිටිය ස්ටේෂන් එකේ බැස්සර පස්සේ මොකද අපි හිතාගෙන ආවේ දැන් නාවලපිටිය ස්ටේෂන් එකෙන් බැහැලා කොහෙද පාර 12 භාගේ බස් එකේ නැගලා එතන ගණිතේ ගෝවිල ගාව බැහැලා ඊට පස්සේ අපි හවස යන්න හිතන් හිටියේ 7:10 මේ ඉන්ඩස්ට්‍රි ට්‍රේන් එකේ. දැන් වැඩේ කියන්නේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ යන්න මේ කලින් බුක් කරන්න ඕනලු. දැන් අපි හිතන් ආපු විදිය ඔක්කොම එතකොට දැන් වෙනස් වෙලා. ඉතින් අපි නාවලපිටිය ස්ටේෂන් එකෙන් බැහැලා නාවලපිටියේ ස්ටෑන්ඩ් එකට බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අපි එතනින් ගත්තා සිටි බස් එකක් මේරිවිල හන්දියට. මේරිවිල හන්දියෙන් බැහැලා එතනින් උඩහට මීටර් 500ක් වගේ එන්න තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ ගණදේවි දේවාලය. මෙතනින් තමයි ඉතින් අපි හයික් එක ස්ටාර්ට් කරන් තියෙන්නේ. ඉතින් ඔයාලත් කබරගල කන්ද නගින්න නම් ඔයාලට එන තැන ලේසිම විදිහ තමයි ට්‍රේන් එකේ නාවලපිටිය ස්ටේෂන් එකට ඇවිල්ලා එතනින් නාවලපිටිය බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඔයාලා 12 භාගේ බස් එක හරි මේරිවිල හන්තියට තියෙන බස් එක හරි බස් දෙකක් අරගෙන 12 භාගේ බස් එකේ ආවොත් කෙලින්ම ගණදේවි දේවාලයක බහින්න පුළුවන්. නැත්නම් මේරිවිල හන්දියට ඇවිල්ලා මේරිවිල හන්දියේ ඉඳලා මීටර් 500ක උඩට ආවට පස්සේ ගණදේවි දේවාලය තුන ඉතින් දැන් ඔයාලා කන්ද නගින්න පටන් ගන්න පුළුවන්. हाय कांदर ने मन पा रहे हैं अंदर यानी उड़ा रहे हैं राम पास उड़ते आइए अंदर यानी होते नहीं उड़ पा रहे अरे थैंक यू යාළුවනේ ඔයාලා මේ පාරේ දිගටම ඇවිල්ලා ඊට පස්සේ එතනින් මේ පොඩි අම්පලයක් තියෙනවා එතනින් ගමට තමයි හැරෙන්න ඕන. මේ පාරේ වල දිගට මෙද්දි පාර උඩින් දෙකට බෙදෙනවා. ඊට පස්සේ එතන පල්ලෙහා ගෙදරක් තියෙනවා. ඔයාලා වතුරෙන් පුරව ගන්න නම් ඉතින් වතුරෙන් පුරවගෙන ගමන පටන් ගන්න පුළුවන්. හුවනේ. මෙතනින් නගින්න පුළුවන් නේ මෙතනින් නගින්න. මේ පාරෙන් වමට තමයි පාරවල් දෙකක් යනවා. මේ ගේ ගානේ වමට තමයි යන්න ඕන.
ඉතින් ඒ ගෙදර ගාවින් පටන් ගත්තට පස්සේ කන්ද මුදුනට යනම තියෙන්නේ පොඩි අඩිපාරක් මාන පඳුරු මැදින් ඉස්සරහටම යන්න තමයි තියෙන්නේ. කියන්නේ මාන පඳුරු වස්සේ අපිට කරනකොට එක්කසයි මාන තේන්නේ දෙපා හැදිලා තියෙනවා දෙපැත්තට කට්ටි ගිහිල්ලා ගිහින්නම දන්නවා වගේ යනවා. යන්කෝ. මම වාරි ඉස්සරහ වෙන්නේ. අර ඇතින් පේන පයිනස් කස්ටික තමයි කන්න මුතුන තව ටික දුර ඇතියෙන කෝමර එතන්ට යමු. මේ බෝතලේ දාගෙන මට දැන් තවත් එන්න බෑ.
ඉතින් අරි පැද්දක් ඔය කාලෙකට පස්සේ කොහමරි කඳුරටම ආවා. පාර හොයාගන්න ලොකු අමාරුවක් වෙන්නේ. මෙතන කට්ටිය ඇවිල්ලාම පාරද පැත්ත අඩිපාරක් හැදිලා තියෙන්නේ. ඉතින් අපි ආයේ පායන කාලේ ඉන්න මේ දවස්වල නම් මීදුම තිබ්බේ නැහැ. නැත්තම් මේ පළාත මීදුමෙන් වෙහිලා තියෙන්නේ. ඉතින් ඔයාලත් වැසි කාලේ ආවොත් ඔයාලත් මීදුමෙන් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. Kabaragala Peak is one of the tallest mountains in the Dolas Baj range, located in the central province of Sri Lanka. Standing about 1,506 meters above sea level, it offers breathtaking 360-degree views of nearby mountains and valleys. The hike is moderate, taking around 1.5 to 2 hours to reach the summit, passing through tea estates, pine forests, and misty paths. The top has a wide open grass plain, perfect for camping and photography. කපර කර කන්දර සමදීලා දැන් වේස් බලන්න තමයි හදන්නේ. ඉතින් අපිට කඳ නගින්න පැය දෙකක් විතර ගියා. අපි දැන් අපි ඉන්නේ ෆස්ට් පීක් එකේ. අපි තව දවසක සෙකන්ඩ් පීක් කරලා තාම දවසක ඉඳලා ඒක තියෙන උඩ. ඊට වෙන දවසක යනවා එහෙනම් ඉතින් අපි තාත් මෙයාගේ අලුත් වීඩියෝ හැමෝම දැන් ඔයාලා පස්සෙමින් ඉන්න.